සතිපට්ඨාන විවරණ නිවනට මඟ පෙන්වන සද්ධර්ම මණ්ඩපය. පළවෙනි ප්‍රශ්නේ තමයි යටිපතුල් වලට හිත තබාගෙන අඩි 10ක් 15ක් පමණ සක්මන් කරන්න හැකි සිනිඳු බව, ගොරෝසු බව, ලනුපැදුරේ දැනෙන බව සහ හුස්ම ඉහළ පහළ යන බව දැනෙනවා. සිතුවිලිද එනවා. සිතුවිලි ආබව ටික වේලාවකින් දැනෙනවා. සිතුවිලි බහුලයි. මා කුමක් කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. මේක ටිකක් කල් භාවනා කරපු කෙනෙක්ගේ අත්දැකීමක්, ආධුනිකයෙක්ගේ නෙවෙයි. ආධුනිකයට තියෙන ඇත්තටම මේ වාඩි වෙලා විතරක් භාවනා කරපු එකන කොහොමද පයට හිත තියන්නේ, කයට හිත තියන්නේ පය වශයෙන් කියලා. ඉතින් ඒකට පයට හිත යනකොට මෙයාට සතුටක් ඇති වෙනවා. දැන් අර ඇවිදින්න බැරි දරුවා ඇවිදිනවා වගේ. නමුත් එහෙම යනකොට යාට තේරෙන පටන් අර ගන්නවා අර පය තියෙනකොට පොළව කියවන්න පුළුවන්. පොළවේ කොලයක් වැටලා තියෙනවා නම් පෑගෙනකොට මේක කොලයක් කියලා දාන්න. ඒ කොලේ අමුයි නම් අමුයි. අවුව වැටලා නම් රස්නියයි. සින්දු වැල්ල නම් මෘදුයි. ගොරෝසු වැල්ල නම් ගොරෝසුයි කියලා අර ස්පර්ශකයක් වශයෙන් පය වැඩ කරන්න පටන් ගන්නවා. ඒකට යාට තේරෙනවා දැන් පයේ හිත ගියා විතරක් නෙවෙයි පයට වැඩි ස්පෘෂ්ඨය අපි කියන උපස්තරය කියලා උපස්තරය කියවන්න පුළුවන් ගතියකට එනවා. ඒකට එහෙමත් ඉන්න වෙලාවේදී මේ වැඩ ඔක්කොම මේ පොළවේ වදින පයේ පෘෂ්ඨේ ප්‍රകൃතියක් කියන්න පුළුවන් අතර හිතේ තිතිලි වගේක් යනවා. ඒ අතර මේ වඩ තියෙන දේවල් අනිකුත් දේවල් පේන්න පටන් ගන්නවා. ඒ වගේම සද්දත් ඇහෙනවා. ඒ වගේම දැන් පය මෙහෙම බල ඉඳද්දී උරහිසේ මඳුරුවෙක් වහලා ඉන්නවනේ ඒකත් තේරෙනවා. ඒකට මේ වගේ බහුකාර්යී වැඩකට හිත යනකොට කමඨාන සුද්ධ වෙච්ච නැති බණ දන්නේ නැති කෙනෙක් නම් මේක කටුකොලක් කරගන්නවා. මේක කරදරයක් කරගන්නවා. මම දැන් මොකද කරන්න ඕනේ කියලා. නමුත් අර දක්ෂෙක් ඉන්නවනම් තේරෙනවා මේ ඔක්කොමත් කරද්දි මම දන්නවා මම මෙතන නැහැ කියලා. මේ ඔක්කොමත් කරද්දි මම දන්නවා මට නිින්ද ගිහලා නැහැ කියලා. මේ ඔක්කොමත් කරද්දි මම දන්නවා මට 80ක් නැහැ කියලා. ඒකට ලැබෙන හැම එකක්ම යා තේරුම් අර ගන්නවා මේ සතිය විවිධාංකරණය වීමේ සතිය ඉදිරිය පැතිර යෑමේ වාසිදායක සුබ නිමිත්තක් කරගන්න. ඉතින් ඒකනම් ඇත්තටම කමඨාන් සුද්ධ කිරීමෙන්මයි සිද්ධ වෙන්නේ. භාවනා කරන ආධුනිකයාට ස්වයම්භූවක වැටෙන්නේ නැහැ. එයා සාමාන්‍ය දකින්නේ කරදරයක් විදිහට තමයි. ඇහැට කුණක් වැටෙනවා වගේ. නමුත් මේක ඇත්ත බැලුවොත් පේන්න තියෙන්නේ එක වැඩක් කරනකොට පැවතිච්ච සතිය දැන් වැඩ දෙක තුනක් කරන ගම අපි කියනවා ඩ්‍රයිවිං කරනවා කණ්ණාඩි දෙකමත් බලන්න පුළුවන්. රයිට් කණ්ණාඩියත් බලන්න පුළුවන්. පස්සේ කණ්ණාඩියත් බලන්න පුළුවන්. වාහනේ යන අය කතා කරනවත් අහන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඩ්‍රයිවිං පුරුදු වෙන කාලේ කරන්න බෑනේ. ටිකක් කල් යනකොට ඔක්කොම වැඩ කරන ගමන් තනි අතින් ඔය ඔක්කොම කරනවා. ඉතින් ඒක සතියේ විකූර්ණයක් අතිරේක ශක්තියක්. ඉතින් බුදුම පණ්ඩිත ශාන්ති අපත් වෙන්න අවුරුදු දෙකක ඉස්සලා බණකදී කිව්වා සතිය වඩන ඕනෑම කෙනෙකුට Taman හිතනට වැඩි වේගයකින් සතිය දියුණු වෙනවා එයාට අදාහ ගන්න බෑ කියලා. සතිය අපි හිතනට වැඩි මුල් බැස ගත්තොත් ශීඝ්‍ර දියුණුවකට යනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අර ක්‍රමික වර්ධනයක්. ඒ නිසා අපි හිතනවා මේක හිතුවක්කාරකමක් කියලා. අපි හිතනවා මේ බෙල්ල කඩා ගන්න හදනවා, තල්ල කඩා ගන්න හදනවා, මේ කඩළු පනින්න හදනවා කියලා. නෑ සතිය දිනු වෙන්න කිසිම බාධාවක් නෑ. ඒකයි බුදුරජාණන් අවුරුදු 7ක් කියපු සතිය අන්තිමට දවස් 7න් උනත් කරන්න පුළුවන් කියලා දුන්නේ තීක්ෂණ බුද්ධිමත් එක්කනා මේක හරි දේ බව තේරුම් අරගෙන මේ ඔක්කොම තේරුණා සතිය කැඩුනේ නෑ කියන එක වාර්තා කරන්න පුළුවන් නම් මේ ලියපු රාජනා අපි හිතමු ස්වාමීන් වහන්සේ මේ ඔක්කොම වුණාට මගේ සතිය කැඩලා නැහැ කියලා මේක නට ලියන්න පුළුවන් වුණා නම් එතන පෙයිද තියෙනවා තීක්ෂණ බුද්ධිය. ඉතින් ඒ නිසා ලියනකොට ලියන්න මේකක් දැක්ක මේකත් ඇහුවා මෙහෙමත් වුණා මට සතිය තිබුණාද? නැත්නම් සතිය කැඩුණාද? මේකට සතියට ඇති උනේ මොන වගේ බලපෑමක්ද කියලා Taman තුලම හොයා ගන්න පුළුවන් වුණා නම් මට පොඩි සහතිකයක් දෙන්න පුළුවන්. ආයෙ කමඨාන් සුද්ධ කරන්න ඕන කමක් නැහැ. Tamanටම කරගෙන යන්න පුළුවන්. මේ රචනාව මේ විදිහට ලියන්නත් හොඳ සතියක් තියෙන්න බෑ. ඒකෙමත් ওই තීක්ෂණ පැත්තක් මම ඔය පෙන්නේ. එහෙමයි.